පේන්නේ නැහැ නේද? කමන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතනවා මම බොරු කියන්නේ කියලා? ඇති මේ ඉවරයි. මම ගෙදර යනවා. මේ මගේ පළවෙනි ඩේ ව්ලොග් එක. ඉතින් මට ලස්සන කමෙන්ට්ස් වටලා තිබ්බා මගේ වීඩියෝස් බලන්න ආසයි කියලා. මේ වෙනකොට මම නැගිටිපුදී 8:00 වගේ මේක ෂූට් කරන්න ගන්නකොට 9යි. මම මේක ප්ලෑන් කරලා අද දවසේ ඩේ ව්ලොග් එකක් කරනවා කියලා හිතලා රෙකෝඩ් කරේ නෑ. ඉතින් උදේම මගේ බිස්නස් එකේ වැඩ ටික මම පටන් ගත්තා. උදේම ඔයාලගේ ඕඩර්ස් වල වැඩ තමයි මේ කරන්නේ. දැන් වෙලාව 10:10යි. මට ලෑස්ති වෙලා මම ඉතින් එළියට යන්න තමයි තියෙන්නේ. ඔයාලත් යමු. මාත් එක්ක පොඩි වැඩ ටිකක් තියෙනවා. මේ ෆෙබ්‍රුවරියේ මේ මගේ බර්ත් මන්ත් එක. ඉතින් මගේ බර්ත්ඩේ එකක් තියෙනවා. මගේ බර්ත්ඩේ එකට නෙවෙයි 10 වෙනිදා පෙබ්‍රවාරි 10 තාත්තගේ බර්ත්ඩේ කියනවා. එයාට මොනවා හරි ගන්න ඕනේ. මගේ බර්ත්ඩේ එක පෙබ්‍රවාරි 15 වයස අහන්නකම් මම ඒකට කැමති නැහැ. ඕලේ හිතන්නට වඩා මට වයසයි. නාකි දැන් මම පේන්නේ නැහැ නේද? කමන්නේ නැහැ හින්දා. නේ ඉක්මනට අපි දැන් පොඩි මේකප් එකක් දාගෙන යන් ඉක්මනට එළියට. වැඩ ටිකක් තියෙනවා කරන්න. මේකප් එකක් කරන්න තියෙනවා. මස්කාරා චුට්ටක් ගන්න, ලිප්ස්ටික් චුට්ටක් දාන්න. ඒක තමයි මගේ මේකප් එක. ෆවුන්ඩේෂන් ගන්න හරියක් කැමැති. ඕනේ මන් දන්නේ කියලා. පිම්පල් දෙකක් තුනක් දාගෙන යනවා. පිම්පල් දෙකක් තුනක් දාගෙන ඉනවා. මේ මට කවුද කියලා මතක නැහැ. කමෙන්ට් එකක් දාලා තිබ්බා. මම කෙනෙක් හරි කවුරු හරි අක්කා කෙනෙක් හරි කවුරු හරි මම එක වීඩියෝ එකක දාලා තියෙන ලිප්ස්ටික් එකයි ලිප් ග්ලොස් එකක් පෙන්නන්න කියලා. ලිප්ස්ටික් එක නම් නිකන් නෝමල් එකක් මං ගත්තේ. කලර් එකක් නැහැ. ඒක මම ෆැන්සි ෂොප් එකකින් ගත්තේ මේක. මිනිස්ටර් කියලා තියෙන්නේ මම ඒක ගොඩක් යූස් කරන ආසයි. ලිප් ග්ලොස් එක Huda Beauty එකේ 2K Gold Caring Lip Oil. කොහොමද පේන්නේ? පේනවද මම හිතනවා ලිප්ස්ටික් සෙට් එක. ලිප්ස්ටික් කලෙක්ෂන් එක. ඒක තමයි. මේක තමයි අද ගන්න. මේක ටිකක් ඔරෙන්ජ් කලර් හින්දා. මේක නම් number 5 velvet color. අනේ මම එහෙම number shades බල numbers බල ලිප්ස්ටික් ගන්න කෙනෙක් නෙවෙයි. කලර් එක ලස්සනයි නම් මම ගත්තා. ඒක මේක මේ ඉවරයි කියලා අහක දාන්න බෑ. වැඩි වුණාද? මම ගොඩක් ගන්න ආස නැහැ. පිම්පල් එකක් ඇවිල්ලා මොනවා කරන්නද ඉතින් එනවනේ. ඇති මේ ඉවරයි. බ්ලෂර්ස් දාන්න නැහැ. ලිප්ස්ටික් and mascara. That's it. එච්චරයි. හිටින්න එපා. හම්බ හදන්නත් එපා ඊට පස්සේ. මෙන්න මේක මාරම සුවඳයි. මේක මම ස්පා සිලෝන් එකේ perfume cream එක. හරිද? මාරම සුවඳයි. මේක ජස්මින් සුවඳක් තමයි ගෙන්නේ. perfume එකට වඩා මම මේකට මාර ආසයි. long lasting. මම මේක හැමතැනම ගන්නවා ඉතින්. hand cream ද අර cream ද මේ cream ද දන්නේ. හරිම සුවඳයි ඒක. කස්ටිය මගෙන් බොඩි ලෝෂන් එක මොකක්ද කියලා අහලා තිබ්බා. this is ඔයගොල්ලෝ හිතනවා මම බොරු කියන්නේ කියලා?
ඉතන වැදිනේ මට සෙට් වෙන එක තමයි මම යූස් කරන්නේ. වෙලා ගියේ දන්නේ මම කිව්ව නොටිස් එක වගේ. ඕකේ. ඉවරයි. අපි යමු දැන් එළියට. This is my outfit. මට අද දවසේ වැඩ කීපයක් කරන්න තිබ්බා. තැන් කීපයකට යන්න තිබ්බා. ඉතින් මේ තියෙන ඕඩර්ස් ටිකක් බාර දෙන්න යන්නේ. hair growth with Nitya කියලා TikTok වල Facebook එකේ සර්ච් කරාම ඔයාලට customer feedback එකක් බලන්න පුළුවන්. ඔයාලගේ hair falls මොනවා හරි තියෙනවා නම් මගේ product එකක් order කරලා බලන්න. ඉතින් එතන වැඩ ටික ඉවර කරලා මම යන්නේ පිළියන්දලට. පිළියන්දල post office එකට තමයි යන්නේ. එතන වැඩ ටිකක් තියෙනවා මට. ඒ ටික කරගත්තා. ඒ ටික කරලා දැන් මම යන්නේ උදේට දවල්ටයි දෙකට මොනවා හරි කන්න. ඉතින් Posh දායි කැමරිවි මම try කරන්න ආසාවෙන් හිටියා. මට try කරන්න බැරි වෙලා තිබ්බ අලුතෙන් introduce කරලා තිබ්බ mango flavor එකේ බින්ජුන් ලගේ bubble tea එක. මම ගත්තේ mango sago එක. ඒක ගැන කිව්වොත් මම දැනට බින්ජුන් එකෙන් try කරලා තියෙන රසම bubble tea එක. එතකොට මේක මට ස්ට්‍රෝබෙරි සන්ඩේ එක තමයි මගේ ලිස්ට් එකේ උඩින්ම තිබ්බේ මට සෙට් වෙන විදිහට. ඊට පස්සේ දැන් ඊට පස්සේ තව පොඩි පළු වගේක් ගන්න මං ගියා. එතන තිබ්බේ නැහැ අනේ මට ගන්න ඕනේ වෙලා තිබ්බ දේවල්. මම එළියට ගහලා ගියත් ඉතින් මේ දේ එතන නැහැ. ඊට පස්සේ මං ගියා නිකන් චිල් එකට වගේ ප්‍රසාද් දෙකට. ඒකේ තිබ්බ ඇඳුම් ටික නම් මට සෙට් වුණේ නැහැ. ඔක්කොම ලොකුයි. ඊට පස්සේ යානෙන් දාන්නකට ගියා. අනේ අපි වගේ සයිස් ළමයින්ටත් ඇඳුම් ටිකක් දාන්න මේ ස්මෝල් එක්ස්ට්‍රා ස්මෝල් සයිසස් ටිකක් ඇඩ් කරන්න කියලා මම ඉල්ලනවා රික්වෙස්ට් එකක්. මොකද මාර ලස්සන ඩ්‍රෙසස් තියෙනවා. හැබැයි ඒවා අපිට හරියන සයිස් නැහැ. යානෙන් දාන්න කියන ඇඳුම් ගොඩක් quality ඒ වගේම fashionable. මේ ටිකෙන් මට එකයි සෙට් උනේ. කාලා බඩවිල්ල කියලා මම දැනගත්තෙත් මේ ටික ඇඳලා බලන්න. මේ ගවුම හින රිච් ලුක් එකක් එන උනාට ඒක ලොකුයි මට. මේකේ කලර් එක රාස නැහැ. ඒ වගේම අත් දෙකින් ගොඩක් තදයි මට. මේක බඩ තියෙනවා මේකට මගේ. ඉතින් මම ඇඳුම් ටික try out කරා. මෙන්න මේකට මගේ ළමා ලුක් එකක් එනවානේ. හරි පොඩි ලුක් එකක්. මේක මට ලොකුයි. ඔයාලට දැක්කම පේනවා. මේක නිකන් චිල් එකකට try කරේ. මේකේ මගේ ටැටු එකෙන් භාගයක් තියෙන එක පේනවා. පේන්න ඕනේ. එහෙම නැත්නම් වැහෙන්න ඕනේ. මේ කැතයි භාගයක් පේනවා. ඉතින් ඇඳුම් ටික ගත්තා. අපි ටෝන් කරා ගන්න ඕනේ ගත්තා. මම ගෙදර යනවා. ඔක්කොම කරගත්තා කිව්වට අමතක වුණා eyebrows හදන්න හිටියේ. ඒකට හවස යනවා. අනේ ඔයා නෑවද? ඔයා මං එනකන් හිටියද? කවුරු එනකදී හිටියේ? අඩේ ඇයි නල ගන්දය ඔයාට මොකවත් කියනවා නෑ මම. එක්කෙනෙක් නාලානේ හරි පුදුමයි. අදනම් අම්බ දවසක්. මොකද try කරපු බබල් ටී එකක් මැංගෝ. මම මේ ගෙනාව අයිස්ක්‍රීම් එකක් මැංගෝ. මට ඒක අර තිබ්බ වීඩියෝස් දැකලා ගන්න try කරන්න ආසයි තියෙන ෂේප් එකට තමයි ආසයි තියෙන්නේ. අඹ ගෙඩියක් වගේ මේක පැකට් එක කඩද්දිම මාර ඉදුණු අඹ සුවඳක් ආවා. ඒ විතරක් නෙවෙයි මේ අයිස්ක්‍රීම් එක කවර් කරලා තියෙන white chocolate cover එකත් මාර කිරි රහයි. අයිස්ක්‍රීම් එකත් මාර mango flavor එකක් එනවා. මේකත් මාරම රහයි. රුපියල් 120ක්ද කොහෙද උනේ. මේකේ ස්ට්‍රෝබෙරි එක දෙනවා. එකක් try කරන්න ඕනේ. ඊට පස්සේ මම වොෂ් එකක් දාලා ආවා. දැන් අපි කාලා බලමු මොනවද තියෙන වැඩ කියලා. කාලා වැඩ කරනවා කිව්වට මම කාලා නිදාගත්තා.
දැන් වෙලාව 4යි. කිවට දැන් මම මේ සැප නින්දක් දාලා තමයි නැගිටලා තියෙන්නේ. මම කාලා මම චුට්ටක් නිදාගත්තා. දැන් ආයෙ කරන්න තියෙන්නේ මට මතක වෙන්නේ නැහැ මොනවද කරන්න තියෙන්නේ කියලා. මම මේ තේරු බොන ගමන් කල්පනා කරේ මම අද දවසේම වතුර බිව්වේ නෑ නේද කියලා. ඇත්තටම බිව්වේ නෑ. ඔයාලත් වතුර බොන්න නැත්නම් මතක් කරලා වතුර බොන්න. දැන් මම මගේ යාකියා රුටීන් එක තමයි මේ කරන්නේ. වෝටර් ටොනික් එක ඇප්ලයි කරන්නේ මගේම hair growth with nitya එකේ එන රෝස්මෙරි වෝටර් ටොනික් එක ඇප්ලයි කරලා හොඳට මසාජ් කරලා විනාඩි 10ක් 15ක් වගේ තියෙනකොට ඒක වේලිලා යනවා. ඔයාලා එළියට එහෙම යනවා නම් ඔයාලට ඒක යූස් කරලා යන්න පුළුවන්. කිසිම ගඳක් එන්නේ නැහැ. ඉතින් මම ඒක දාලා ලෑස්ති වුණා. මොකටද බලන්නකෝ. ගෙදර තියෙන මොනවද කියන්නේ හෙන්ද්‍රික් වගේ. හෙන්ද්‍රික් වලට ගෙදරකුත් කඩාගෙන සැබෑ සිතින් මම ගෙදර පහන තියන්න ලෑස්ති වුණා. ඉතින් මේක තමයි අපේ ගෙදර බුදු පහන. ඉස්සර නම් මට මතකයි පොඩි කාලේ පහන තියන්න නැහැ කියලා මම අම්මගෙන් කුටිත් කාලා තිනවා මම විතරක් නෙවෙයි නංගිලා දෙන්නත්. හැබැයි දැන් නම් මම මේක පොඩ්ඩක් ආසාවෙන් කරනවා. ඉස්සර වගේ නෙවෙයි. අම්මා මල් ටිකකුත් වෙනම කඩලා තිබ්බ සුදු මල් ටික. මම කඩපු මල් ටිකයි ඒ ටිකක් තියලා පහන තිබ්බ. ඉතින් මම මේ වෙලාව 5:00 ආය වගේ වෙලා ඇති මේ වගේ වෙනකොට. මේක මගේ පළවෙනි ඩේ ව්ලොග් එක. ඔයාලට කම්මැලිද කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මට ඉච්චර මම දන්නේ මේක සක්සස්ද නැද්ද කියලා. ඉතින් මේ තියෙන මගේ බුදු පහන. අපේ බුදු පහන අපේ ගෙදර. ආයෙ රෑ වෙලා ගියා ඇඳුම් වගේක් ගන්න. මොකටද මෙච්චර ඇඳුම් කියලා මං කිව්වා ඔයාලට මගේ බර්ත් මන්ත් එක කියලා. ඉතින් තව vlog එකකින් ගේන්න මෙච්චර ඇඳුම් අරගෙන මම මොකක්ද කරන්න යන්නේ කියලා. ඒ vlog එක මොකක්ද කියලා කියන්නේ නැහැ. බලාගෙන ඉන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. ගිහින් යන්න. bye.